වීඩියෝ එක පටන් ගන්නකොට බස් එක ආවනේ. ඉතින් කරන්න යන්නේ නැහැ. මෙතන වීඩියෝ එක පටන් ගමු. මම උසරක් තියෙන්නේ. 안녕하세요. ඉතින් අද තමයි මම මගේ channel එකට අප්ලෝඩ් කරන තුන්වෙනි vlog එක කරන්නේ. ඉතින් අද කිසිම plan එකක් නැතුව වැඩ ටිකක් කරගන්න තමයි ආවේ. ඒ කියන්නේ මොකක් හරි location එකක් බලන්න නෙමෙයි. අද ආවේ තියෙනවා වැඩ බඩු වගේක් ගන්න තියෙනවා. ඉතින් නිකමට ඇවිදලා කරන්න හිතුණා. ඒ නිසා අද ආවා. මුලින්ම ආවේ ටයිසර්කට. ටයිසර්කට ආවා කියන්නේ ඉතින් පිස්සුවක් වගේ තමයි. මොකද මෙහෙ ටයිසර්කට එනවා කියන්නේ සෝරි තව කීයක් කරි නැති වෙන එක තමයි වෙන්නේ. ඉතින් ටයිස් එකක් පෙන්නන්න දෙනවා. ටයිස් එක අතර තියෙනවා. දැන් ටයිස් එකට යන්න තමයි හදන්නේ. ඉතින් දිගටම වීඩියෝ එක බලන්න. ඒක වෙනම අත්දැකීමක් වෙයි. ඉතින් කොරියාවට එන්න බලන් ඉන්න හැමෝටම එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගේ වීඩියෝ එක දිගටම බලන්න ඕනේ. subscribe කරන්න, like කරන්න, share කරන්න. දිගටම මාත් එක්ක ඉන්න. එහෙනම් වීඩියෝ එක දිගටම බලන්න. 아니요, 2층 갈 거예요. 일단 봐야 구매 의욕이 생기거든. හරිම ලස්සනයි නේද? මම ලංකාවේදී gift packages කරා. ඇත්තටම බඩු හොයාගන්න පුදුම විදියට වාසි වුණා. ඒ වගේම ගොඩක් කරේ handmade. ඉතින් මේවා දැක්කම මට හිතෙනවා අනේ ලංකාවේ තිබුණා නම් කියලා. හරිම ලස්සනයි හැමදේම පිළිවෙලට ගන්න. හරිම ඒ කියන්නේ අපිට ගානිනුත් බජට් එකනුත් ප්‍රශ්නයක් නෑ. අපිට හොඳ ප්‍රොෆිට් එකක් තියාගෙන කරන්න පුළුවන් ගාන විදිහට තියෙනවා. ඇත්තටම ලස්සනයි බලන්නකෝ. හරිම ලස්සනයි. ලංකාවේ වුණා නම් මේ ටික ඔක්කොම ගෙදර අරන් ගියා. ටයිසාව මම නම් බලන්න ආසම පැත්ත තමයි මෙතන. පොත් පෑන් අනේ වන්ද තාම මේ ආසාව අතහැර ගන්න බෑනේ. මම කියන්නේ මරණකම් මේ ආසාව අතහැරෙන්න එපා. හරිම ලස්සනයි. ඇත්තටම දැන් අත්‍යවශ්‍ය නෑනේ. ඒ නිසා ගන්න විදියකුත් නෑ. පොඩි වැඩ වගේකට පොත් දෙකක් නම් ඕනේ. ඉතින් ඒකයි පොත් එකක් අරගෙන ලස්සන පෑන් අරගෙන යන්න තමයි ටයිසර්කට ආවේ. ඇත්තටම මේක තමයි පළවෙනිම කාර්යය. ටයිසර් ආපු. ඉතින් ටයිසර්කට ඇවිල්ලා ලස්සන නෝට්බුක් එක්වි කලර් පෙන් ස්ටික් විතර අරගෙන තමයි හිතාගෙන ආවේ. ඉතින් අරගෙන යමු. තොර ඉතින් ගොඩක් වෙලා ඉන්නේ. බලන්නකෝ යාලා. චූටි ළමන්ට නම් ලස්සනට ඒවා තියෙනවා අප්පෝ. එක්කම යන්න හිතෙන්නේ නැති තැනක් අනේ. එහෙනම් තිප්පා නෝට්බුක්ස්. අනේ පිස්සු හදනවනේ. එක පොතක් නම් තෝරගත්තා. ඒ තියෙන පොඩි අයිටම්ස් ටිකක්. ඉතින් මට ඒක වටිනවා කියලා ඉතලා ගත්තේ. චොනන් 3ක් වුණා. චොනන් 3ක් කියන්නේ ලංකාවේ සල්ලි වෙන රුපියල් 650ක් විතර. ඉතින් ආස නිසා ගත්තා. ලංකාවේදී ඇත්තටම දැකලා නැහැ, හම්බෙලා නැහැ. ගන්න ආසාවෙන් ඉරපු දේවල් නේ. අනිත් එක මගේ වැඩේටත් හොඳයි කියලා හිතලා ගත්තා. හරිම ලස්සනයි. තව එකක් තෝරගන්න ඕනේ. වෙන විදිහකට තෝරගන්න ඕනේ. ඉතින් කෝ එකක් පෙන්නන්නම්. තව මේක ගත්තා. මේක චොනන් 2ක් විතර. ඒක රුපියල් 400 ගණක් විතර එනවා. pages තියෙනවා. pages ගණන් නම් දාලා නැහැ. නෝට්බුක් එකක් තමයි තව ඕනේ. මේක හොඳයි කියලා හිතුණා. ඒක නිසා ඒක ගත්තා. දැන් ප්ලෑන් හොයන්නත් ඕනේ. ඒ කියන්නේ මේ තාම මට මේදි සෙට් වුණේ නැහැ ලස්සන දෙයන්න පුළුවන් පෑන්. අතර මේ හීටි ඇට්ලස් චූටි එක තමයි හොඳම පෑන. ඉතින් චූටි පෑන ඔයා චූටි පෑනෙන්මයි නෝට්ස් ලිව්වේ. ඉතින් ඒක තරම් කිසිම එකක් තාම හොඳ වෙලා නැහැ. ඉතින් මේදි හොයාගන්න ඕනේ කියලා ඉතලා ආවා කලර් පෙන් ටිකක් අරගෙන. එතකොට ලස්සනට වැඩක් කරන්න.
ඒ නිසා. පෙන්සිල් එකත් උමනා තිබ්බා චොනමට තිබ්බා එක ගත්තා. තුඩ බලුත් තියෙනවා මේක ඇතුලේ මට. චොනමක් කියන්නේ 100ක් විතර කියලා කිව්වනේ. ගණන් බලා ගන්න කොරියාවට එන්න ඉන්න අයට වටිනවා ඇති. පෑන් දෙකක් මම හොයාගත්තා. හොඳ වෙයිද නම් දන්නේ නැහැ. එකක් චොනමයි. මේ පැත්ත 자몽향도 괜찮아? අපි දෙවෙනි තට්ටුවට ගිහලා බලමු. දෙවෙනි තට්ටුවට ගන්න විශේෂ දෙයක් නෑ. මේකට ගිහලා බලමු නේද? මොන හරි මාසයේ තාක්ෂයක් එකේ ගන්න කර්ඩ්ස් බලන්න අවශ්‍යතාවයක් තියෙනවා. කුපන් එකෙන් දාගන්න එක ලාභයි කියලා හිතෙනවා. ප්‍රයිස් බලමු තිබ්බොත් අරගෙන යමු. මේ පැත්ත ප්ලාස්ටික්. හරිම ලස්සනයි ගෙදරට ප්ලාස්ටික් කරන් යනවා නම් ඕන තරම් තියෙනවා. ටයිස එන්න එපා. ආවොත් කීයක් කරන්න නැති වෙනක තමයි වෙන්නේ. එන්න අවශ්‍යතාවයක් නැහැ යාළුවෙක් එක්ක ආවා කියමුකෝ. ඒත් එහෙම තමයි වෙන්නේ. කම්ෆර්ට් එකක් කරා යන්න ඕනි කියලා මතකුනේ දැක්කම මොනවනි මතක් නැහැ හින්දා තමයි කියන්නේ ඉන්න එපා. තෝරගමු. 그럼 방에는 쓰게 돼. 그거 말고 잠이 낫지 않아? 쓰기도? 그거에. චූටි වතුර බෝතලයක් ගන්න මේ ලොකු හේතුවක් තියෙනවා. හරිද? දැන් කම්පැනි ඉදින් වතුර බොන්න ඕන වෙනවනේ. ඒ ඕනේ වුණාට පස්සේ ෆිල්ටර් එක ගාවට ගිහිල්ලා නිතර පොඩි රෙස්ට් එකක් ගන්න පුළුවන් ඉතින් මේ මොකද්ද වතුර ඉවරුනාමනේ ඉතින් අර වතුර චුට්ටක් බීලා ෂේප් එකේ ආයෙ ගිහින් එන්න ඕනේ. ඒකට තමයි ගත්තේ. කම්පැනි එක එහෙම බලනවා නම් මුකුත් කියන්නේ. පිගම් පැත්ත, ප්ලාස්ටික් පැත්ත, විනිල් පැත්ත. මේ පැත්තේ තියෙනවා කුස්සියට ඕන වඩු. ෂෝක් ලස්සනව තියෙනවා. වැඩකට නැති නිසා ගන්නෑ. ලස්සනයි. මේ වගේ එකක් ලංකාවට තියෙනවා නම් වටිනවා. ගොඩක් දේවල් අත්‍යවශ්‍ය බඩු එක තැනින් ගන්න පුළුවන්. ලොකු chance එකක් මෙහි තියෙන තයිස එක. ඉතින් ලංකාවට concept එක අරන් යන්න පුළුවන් නම් මාරු කවුරු හරි ගෙනියයි නේද? හිතනවා ගෙනියයි කියලා අනාගතේ දවසක. ඒ ඔයා වෙන්නත් පුළුවන්, මං වෙන්නත් පුළුවන්. ලස්සන items ගොඩක් තියෙනවා. කිචන් අයිටම්ස් ගෙදරට ඕන කරන ගොඩක් අයිටම්ස් මෙතන එක තැනින් ගන්න පුළුවන්. ඒ වගේම චොනන් පහේ බඩ තමයි ගොඩක් තියෙන. මෙතන මානමේ බඩු නෑ මම අහලා තියෙන විදිහට ඔක්කොම චොනන් පහට වඩා අඩුයි. ඉතින් කියන්නේ ඕන තරදීරකම එක කෙනෙක්ට ඇවිල්ලා අරගෙන යන්න පුළුවන්. දන්නවනේ මෙතන තියෙන චොනන් පහට වඩා අඩුයි කියලා. ඉතින් ඒ concept එක ලස්සනයි. ඉතින් මෙතන ගන්න දෙයක් ඇත්තටම නෑ නිකන් බලන්නයි පෙන්නන්නයි තමයි ආවේ. මං ආසයි මේක ඇවිදින්න ඒ නිසා තමයි ආවේ. අයියන් දැන් යන්නනේ මාත් එකට. එළවලු ගන්න. 아니면 종이 봉투는 좀 괜찮아요? 고객님, 죄송하지만 상품은 봉투에 직접 담아주세요. 요거 갖고 가세요. 요거. $14,200원이요. 예. 등록된 상품의 수량을 확인해 주세요. 결제 중입니다.
영수 결제가 완료되었습니다. 영수증이 없으면 교환 환불이 어렵습니다. ප්‍රශ්න වේගික නේද? තායිස්ලකින් එළියට ආවා. පැයක් විතර හිටියා. ඇත්තටම වැඩ කරන්න නැහැ පැයක් ඉඳලා. ආස නිසා සමහර වෙලාවට හිතෙනවා කොරියාවේ ඉන්නකොට දැනෙන තව නිදහසක් තමයි මං හිතන්නේ මේක. මේ පාරල් මාරු වෙදින චුට්ටක් ඩේන්ජරස් වගේ. මොකද හැමතැනම කලර් ලයිට්ස්. ඇත්තට මේ ඒක වෙලාවකට එපා වෙනවා. ඒ වුණාට හැබැයි ඉතින් ඩේන්ජරස් නෙවෙයි. ඒක සේෆ්ටි වලට හොඳයි නේද? ඉතින් මට තායිස් එකේ බඩු ඔක්කොටම ගියා මන් සාචොන් ගියා. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 3000කට වැඩි. හරියටම කැල්කියුලේට් කරලා වීඩියෝ එක එඩිට් කරලාද කියන්න. දැන් වෙලාව හවස 6යි. හවස 6ට හරිම රස්නේ. මේ ඉතින් කොරියාවේ රස්නේ කාලේනේ. ඉතින් ටිකක් අපහසුයි දවල් කාලේම ඇවිදින්න. ඉතින් ඒ වුණාට වැඩ කරගන්න පහසුයි. අපිට ඉතින් අපිට වැඩ ටික කරගන්න එළිය තියෙනවා ප්‍රශ්නයක් නැහැ. හවස 8 විතර වෙනකම් මේ වගේ එළිය තියෙන නිසා ප්‍රශ්නයක් නැහැ. සමහර වෙලාවට ඉතින් ඇත්තටම ඉතින් අපේ ලංකාවේදී හවස 6න් පස්සේ 7න් පස්සේ ගෑල්නමෙක්ට අමාරුයිනේ එළියට ගිහිල්ලා තමන්ගේ තනියෙන් වැඩක් කරගන්න. ඉතින් ඊයේ මේක රස කතාවක්. ඊයේ අපි වැඩ ඔෆ් වෙලා වොෂ් එකක් දාගෙන ෂේප් එකේ ඉන්නකොට රෑ 11ට විතර මේක කතාවක් හරිද? බ්ලොග් එකට දාලා නැහැ. ඊට පස්සේ කාමරේ ඉන්නනේ. මගේ කාමරේ තව අක්ක කෙනෙක් ඉන්නනේ. අක්ක කිව්වා නංගි මාට් එකට යමුද කියලා. රෑ 11යි. ටක් ගාලා ලෑස්ති වුණා. ඉක්මනට මාට් එකට ගිහිල්ලා කඩජෝරු අරගෙන ආවා. ඒකෙත් පොඩි විනෝදයක් තියෙනවා. බයක් නැහැ. හිතුණ ගමන් යන්න පුළුවන්. ලංකාවේ ඉතින් බෑනේ ආසාවල් ටික ඔක්කොම යටපත් කරගෙන ඉන්න තමයි ඉන්නේ. ඉතින් කොරියාවට එන්න ඕනේ. ඒ අත්දැකීම ගන්න. ඉතින් අපි දෙන්නගේ ජීවිතේ ෆස්ට් ටයිම් නිසා අපිට පොඩි මතකයක්. ඒක ලොකු මතකයක්. ඉතින් එහෙම තමයි. ඉතින් ඔයාලා කොරියාවට එන්න බලාගෙන ඉන්නවා නම් එන්න ඇවිත් විඳින්න. ඒක තමයි ජීවිතේ. දැන් ඉතින් මාට් එකට යනවා. මාට් එකට ගිහිල්ලා ඇවිල්ලා මාට් එකට ගිහින් ආවට පස්සේ වැඩට ඉවරයි. ඉතින් මාට් එකට ගිහිල්ලා ඔන්න බලන්න මේ වීඩියෝ එකෙන් එන්ටර් වෙනකම් මේ මල් ටික මෙහෙම ගාසනලා තියෙනවා. මේ වැට දිගට මේ මල් හිටවල තියෙනවා. ඇත්තටම කොරියාවේ ලස්සනම දේ තමයි. ඒ කියන්නේ තැනක් කොතනක් නැහැ. හැම තැනම මල්. ඉතින් මල් බලන්න කොරියාවට එන්න ඕනද කියලා හිතෙනවා. හැම තැනම මල්. ගම්වල නගරවල අපේ කම්පැනි ගාව, ගෙදර ගාව, පල්ලිය ගාව, ඉස්කෝලේ ගාව හැම තැනම මල්. සීත කාලෙට අමාරුයි. රස්නේ කාලෙට ගොඩක් රස්නේ. මල් කාලෙට මල් තියෙන කාලෙට මල් ගොඩක් තියෙනවා. හැමදේම අඩු වැඩි නැතුව නෙමෙයි. වැඩියෙන් අඩුවෙන් ලස්සනට තියෙනවා. ඒ කියන්නේ මෙහි තියෙන ඍතු හතරක් නේද? ඒ හතරේ අපි ඒ කියන්නේ ඒ හතරේ ඒ විදිහට බෙදාගෙන එක විදිහට හැඩ ගහන්න ඕනේ. තාම අපිට ඒක අමාරුයි. තාම හිතා ගන්න බෑ මොන ඇඳුම දනින්න ඕනේ. කොහොමද ඉන්න ඕනේ. කන බොන කෑම පවා එහෙම වෙනස් වෙනවා. සුප් එක දෙනකොට මට මතකයි රස්නේ සීතල කාලේ සුප් එක දෙනකොට ඒක රස්නේ. ඒ සුප් වර්ගම රස්නේ තියෙනවා. දැන් රස්නේ කාලේ නිසා ඒක සීතල විදිහට දෙනවා. රස වෙනස් වෙලා ඒකේ ගුණය වෙනස් වෙලා. ඉතින් එක විදිහට තියෙන නිසා මේ ජීවන රටාව අපිට ටිකක් අමාරු වුණාට ලස්සනයි. හොඳයි. ජීවිතේ එක් තැනක් අපේ ජීවිතවලට මේ වගේ අත්දැකීම් ගන්න. ඉතින් සමහර වචන ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මම මේ කතා කරන දේවල් මගේ හදවතින් දැන් එන දේවල්. පුටු දෙකක් තියෙනවා. චුට්ටක් වාඩි වෙලා යන්නත් පුළුවන් ඕන්න. ලස්සනයි. අවුව නිසා වීඩියෝ එක ක්ලියර් නෑ. දැන් තියෙන අවුව හවස අවුව අනිත් එක ටිකක් මහන්සි. හරිම ලස්සනයි. දැන් ඉන්නේ මාට් එක ඉස්සරහා. දැන් ඉතින් පාර පයින් චුට්ටක් වෙලා ඉන්න ඕනේ. ඊට පස්සේ හනාරෝ මාට් එකට තමයි ආවේ. ඉන්නේ කොන්තන් හනාරෝ මාට් එකට ආවේ.
වාඩි ටිකක් මෙන්න මෙතන. ඊට පස්සේ මෙන්න මේ තව තියෙනවා හරියටම මලු 3ක් තියෙනවා. මලු 3ක්. ටැග් 3ක් තියෙනවා. ඉතින් දැන් ටැක්සියක් දාගෙන හිමිට ගෙදර යනවා. මෙහි ඡන්ද පේනවද මන්දා මෙහි ඡන්ද කටයුතු හරිම සාමකාමී. දැක්කමත් ලස්සන ආසිත වෙනවා. සාමකාමී දෙපැත්තම ඉන්නවා. ඒක නිකන් වෙන්නේ. තව වීඩියෝ ක්ලිප් එකක් මම ගත්තා. vlog එකේ බලන්න පුළුවන් මේ. හවස 7:04ටත් මේ විදිහට පේන්නේ. ටැක්සි එක ආවා. බඩේ දක්නගත්තා. බස් එකේ ටික කපවස නිසා ටැක්සි එක නැග්ගා. දැන් අතර මාසෙ දැන් හවස 7:00 විතර වෙලා. ඔහොම තමයි අද vlog එක ඉවර වෙන්නේ. එච්චර වැදගත්ද නැද්ද කියන දන්නේ නැහැ. කොරියාවේ ජීවිතේ මෙහෙම තමයි. මාර්ට් එක ඇතුලේ ගොඩක් ලොකු වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද බඩු එහෙම හොයන්න ඕනේ. ඒ නිසා පුළුවන් විදිහට ක්ලිප් ටිකක් එකතු කරගත්තා කියලා හිතනවා. ඉතින් වීඩියෝ එක දාන වීඩියෝස් බලන්න හරි ආසාවෙන් එඩිට් කරලා හරි මහන්සි වෙලා කරන දෙයක් කියලා කිව්වොත් හරි. ඉතින් හැමෝම කරන්නේ වගේ. ඉතින් කොරියාවට එන්න බලාගෙන ඉන්න හැමෝටම කියන්නේ කොරියාවේ ජීවිතේ ලේසි නෑ. ටිකක් ගොඩක් එක මට්ටම් වලින් අමාරු වෙන්න පුළුවන්. ඉතින් මොන දේ වුණත් ජීවිතය හදාගන්න ගෑනු ළමයි පිරිමි ළමයි හැමෝම ඉන්න පුළුවන් විදිහට ජීවිතේට අලුත් අත්දැකීම් ගොඩක් එකතු කරගෙන තමන්ගේ ජීවිතේ දිනන්න තමන් ආස දේවල් කරන්න ජීවිතේට කවදා හරි ඉතුරු වෙන්නේ අත්දැකීම් තමන් කරපු දේවල් විතරයි කියලා හිතනවා. ඉතින් වීඩියෝ එක බලන් හිටියට ඔයාලට ගොඩාරියක් ස්තුතියි. ඉතින් ආයෙත් හම්බෙමු තවත් අලුත් වීඩියෝ එකකින්. අලුත් දේවල් ගොඩක් කරන්න හදාගෙන ඉන්නවා. නිවාඩු පාඩුවක් ලැබුණ ගමන් අපි ඉතින් ඒ දේවල් එක හම්බෙමු. එහෙනම් අද ගිහින් එන්නම්. ටටා බයි. අරසමඩි ඉන්න ඕනේ.